මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෝ වෙලා ජීවත් වෙච්ච භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් දසදහස් ගණන් දිව්‍ය තලවල සෝවාන් සකෘදාගාමි නැත්තම් ලෞකික දෙවියන් හැටියට ජීවත් වෙනවා. තේරෙනවද? එතකොට මේ දෙවිවරුන්ට දිවස් තියෙනවා. ඒ දෙවියා දන්නවා තමාගේ ගුරුවරයාගේ ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ කොතනද කියලා. තේරෙනවද? මෙතන අපි ගෙදරක් කියලා හිතමුකෝ. මෙතන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මෙතන වැඩ ඉන්නවා නම් ගෙදර ගෘහමූලිකයා ඒ ධාතුන් වහන්සේලා උදෙසා කිසිම වත් පිළිවෙතක් කරන්නේ නැත්තම් අර උඩ ඉන්න දෙවියෝ දිවසින් දකින්න දිවස සෝත තියෙන ඒගොල්ලන්ට. ඒ දිවසෝත වලින් දකින්න දෙවිවරු මේ ධාතුන් වහන්සේ ගෙනල්ලා සුදුසු නැගකට කියනවා. ඒකයි මේ ධාතුන් වහන්සේලා ගමන් කරනවා කියන්නේ. එහෙම නැතුව ධාතුන් වහන්සේලාට එරුදියා නැහැ. ධාතුන් වහන්සේ කියන්නේ රූපයක් පමණයි. නාම ධර්මයන් සකස් වීමක් නැහැ. මොකද ධාතුන් වහන්සේ තුල විඥානයක් බැසගෙන නැහැ. ඒ නිසා ධාතුන් වහන්සේ කියන්නේ සතර මහා ධාතුවක් විතරයි. ඒ සතර මහා ධාතුවට කවදාක්වත් එරුදි පාතිහාරයේ පෑමේ ශක්තිය නැහැ. එහෙනම් මෙතන සකස් වෙන්නේ මේ දෙවියන් තමයි මේ සිද්ධ කරන්නේ. තේරෙනවද? එතකොට ඒ විදිහට බලද්දී නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ බුදුරජාණන් වහන්සේ ළඟට අද රාත්‍රියේ දෙවියෙක් ආවා. එයා මුළු ප්‍රදේශෙම කහපාටින් ආලෝකමත් කරගෙන ආවේ කියලා. ඒ දෙවියාම හෙට දවසෙත් එනවා. එදාට මුළු ප්‍රදේශෙම නිල් පාටින් ආලෝකමත් කරගෙන ඉන්නේ කියනවා. ඒ දෙවියාම ඊට පහුවදාත් එනවා. එදාට එයා රතු පාටින් ප්‍රදේශෙම ආලෝකමත් කරගෙන ඉන්නේ කියනවා. ඒ වගේ නෝනා මේ ආලෝකමත් දෙවිවරු අප්‍රමාණ ජීවත් වෙනවා. තේරෙනවද? එක දවසක් අපි දන්නේ ස්වාමින් වහන්සේ නමක් රාත්‍රී 11ට විතර තවත් ස්වාමින් වහන්සේ නමක් එක්ක ධර්ම සාකච්ඡාවක් පවත්වලා පැය 3-4ක් ධර්ම සාකච්ඡාවක් පවත්වලා හොඳ සමාධිමත් හිතෙන් ඉන්න වෙලාවේ ඒ ස්වාමින් වහන්සේ අහස දෙස බලද්දී නෝනා මුළු අහසම එක එක පැහැයන්ගෙන් මං හිතන්නේ ලක්ෂ ගාණක් පැහැයන්. තේරෙනවද? නිල් පාට, කහ පාට, දම් පාට, රතු පාට හරියට වෙසක් තුරන් අහසේ පායලා වගේ ඒසා ආලෝකමත් දෙවිවරු පින්නු. දසදහස් ගණන් දෙවිවරු. ඒ අපිට මෙච්චරයි කියලා කියන්න බෑ. තේරෙනවද? ඒතකොට මේ සමහර ශක්තිමත් පින්කම් කරන වෙලාවේ එහෙම නැත්නම් රුවන්වැලි මහා සෑය, කිරිවේර මහා සෑය වගේ ශක්තිමත් පින්කම් කරනකොට සමහර පින්වතුන්ලා කියනවා අන්න බුදුරැස් දැක්කා, අන්න බුදුරැස් දැක්කා කියලා. බුදුරැස් නැවත අපිට ලෝකේ දකින්න නැහැ. බුදුරයන් වහන්සේ පිරිනිවන් පාලා ඉවරයි. තේරෙනවද? ඒ බුදු රැස් හැටියට අපි දකින්නේ දිව්‍ය ආලෝක. තේරෙනවද? අර පින්කමට සම්බන්ධ වෙච්ච අර පින්කම දැකලා සාදුකාර දුන්න අර පින්කම අහන් හිටපු දිව්‍ය සෝත වලින් දෙවිවරු දහස් ගාණක් එක එක වර්ණයන්ගෙන් ආකාශය තුල සැරිසරනකොට අපිට බුදු රැස් හැටියට පේනවා. නැත්නම් බුදු රැස් නෙමෙයි. බුදු රැස් ආයම පහළ වෙන්නේ නැහැ. බුදුරයන් වහන්සේ පිරිනිවන් පාලා ඉවරයි. බුදුරයන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ බුදු රැස් ලෝකේ තියෙනවා කියනවනම් ඒක ආත්මීය සංඥාවක් වෙනවා. ඒක ධර්මයට එකඟ නැහැ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව සූත්‍රයකින් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ මේ ලෝකේ කිසිම දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මිනිසෙකුට නැවත බුදුරජාණන් වහන්සේගේ රූපකාය දකින්න ලැබෙන්නේ නැහැ කියලා සූත්‍රයකින් දේශනා කරන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ රූපකාය දකින්න ලැබෙන්නේ නැත්නම් බුදුරැස් ලෝකේ කොහොමද සංගවිලා තියෙන්නේ? එහෙනම් මේ පින්කම් කරන වෙලාවේ පිනට කැමති සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ආලෝකමත් ස්වභාවයෙන් දසදහස් ගාණක් එනකොට ඒ එක එක ආලෝකයන් එකට ලං වෙලා දකිද්දී අපි ඒව දකින්නේ බුදුරැස් විදියට. තේරුණාද? ඒ වගේ නෝනා කිරිවෙහෙර තුර ওই වෙන දෙයක් සිද්ධ වුණා නම් මම නම් දැක්කේ නැහැ. තේරුණාද? ඒවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය පූජනීය ස්ථාන. තේරුණාද? ඒ නිසා අපි කිරිවෙහෙර දිහා දකින්නත් ඕනේ ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියටම. ඒ වගේම කිරිවෙහෙරට අධිග්‍රහිත දෙවි කෙනෙක් ඉන්නවා මහසෙන් දෙවියෝ කියලා. තේරුණාද? ඒ මහසෙන් දෙවියෝ සද්ධාවට අධිග්‍රහිත දෙවි කෙනෙක්. තේරුණාද? අපි දන්නේ එක්තරා ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට මේ මහසෙන් දෙවියෝ අරමුණු වෙලා තියෙනවා පින්වතුනි. ඒ මහසෙන් දෙවියෝ කිරිම කිරිපාට කිරිවෙහෙර වහන්සේ අලුතෙන් තීන්තාලේප කරපු වෙලාවට බැබලෙන්නා වූ කිරිම කිරිපාට වර්ණයක් තියෙනවනේ. ඒ පාට වර්ණයකින් යුක්ත අර උඩරට මනමාලය අඳිනවා වගේ ඇඳුමක් ඇඳලා සුදු පාට සැට්ටේ වගේ ඇඳපු කිරිම කිරිපාට සද්ධාවට අධිග්‍රහිත දෙවි කෙනෙක්. එයා කිරිවෙහෙරට අධිග්‍රහිතව ඉන්නේ. තේරුණාද? එතකොට එහෙනම් මේ දෙවිවරු කියන අය ඉන්නවා. තේරුණාද? ඒ අය පින් ගන්නවා, පින් දැකලා සතුටු වෙනවා. තේරුණාද? අර වගේ පූජාවක් සිද්ධ කරපු වෙලාවක තේරුණාද? දෙවියන් සිය ගණන්, දාස් ගණන් ඒ කොටාස
ආශ්‍රිතව වැඩ ඉන්න පුළුවන්. තේරුණාද? ඒ දෙවිවරු කිරිපාට ආලෝකමත් දෙවිවරු 100 ගණන් 10 ගණන් ඒ කොටාසල වැඩ සිටිනකොට අපිට ඒ ආලෝකය වැగిරෙන කිරක් වගේ තමයි පේන්නේ. තේරුණාද? වැగిරෙන කිරක් වගේ තමයි පේන්නේ. එහෙම නැතුව මම දන්න ධර්මයේ තුල තේරුණාද? මොකද අපි අන්තයන්ට බර වෙලා නෙමේ ධර්මයේ දකින්න ඕනේ. තේරුණාද? අන්තයන්ට බර වුණොත් ධර්මයේ අර්ථයෙන් අපි බැහැරට යනවා. තේරුණාද? ධර්මයෙන් අර්ථයෙන් බැහැරට යනවා. ඒ නිසා ඒ වෙලාවට කිරි වැగిරෙනවායි කියන කාරණයක් ගැන මම කියන්න දන්නේ නැහැ.